හරි එතකොට ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් අපේ වීඩියෝ සීරීස් එකේ 22 වෙනි වීඩියෝ එක 11 වෙනි දවසත් එක්ක. හරි එතකොට අපි දැන් කතා කර ඉන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ ගැටලු ටික. එතකොට අද කතා කරන්න ඇප්ලයිඩ් ගාන. එතකොට 2021 ප්‍රශ්න පත්‍රයේ ඇප්ලයිඩ් එකේ පාර්ට් A එකේ පළවෙනි ගාන. හරි ඇප්ලයිඩ් එකේ පාර්ට් A එකේ පළවෙනි ගාන. හරි අපිට ඒක කියන ස්කන්ධයේ සිම්පල් m p අංශුවක් හා ස්කන්ධයේ 2m වෙච්ච q අංශුවක් එකම සරල රේඛාවේ 4i u සහ u කියන ප්‍රවේග වලින් මූණට මූණ චලනය වෙනවා. හරි ඊළඟ සරල ලෙස ගැටෙනවලු ප්‍රත්‍යාඝාත සංගුණකයේ දීලා තියෙනවා. එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙනවා කියලා වෙන්නන්නලු. හරි එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙනවා කියලා වෙන්නන්නලු. එතකොට ගැටුමට පෙර අවස්ථාවේ දෙදෙනා මුහුණට මුහුණ ගමන් කරනවා. හරි මෙයා m මෙයා 2m. හරි දෙන්නට තියෙන ප්‍රවේග m ට 4u තියෙනවා. 2m ට u තියෙනවා. ඒතර මේක ගැටුමට පෙර. හරි දැන් අපිට පෙන්වන්න කියලා තියෙන්නේ මේ දෙන්නගේ ප්‍රතිශා ප්‍රතිවිරුද්ධයි කියලානේ. එතකොට මේ දෙන්න මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ගියා නම් හරිනේ. මෙහෙම මූණට මූණ ඇවිල්ලා දෙපැත්තට ගියා නම් කියලා පෙන්වනවා නම් හරි. මම එතකොට ගන්නම් ගැටුමට පසු කොහොමද යන්නේ මේ පැත්තට කියලා මම ගන්නවා. හරි ගැටුමට පස්සේ කොහොමද යන්නේ මේ විදිහට කියලා මම ගන්නවා. ගැටුමට පසු මම ගන්නම් මෙයා v2 ප්‍රවේගයෙන් මේ පැත්තට යනවා. මෙයා v1 ප්‍රවේගයෙන් මේ පැත්තට යනවා. ওই විදිහට මම ගන්නවා. අරගෙන මම පෙන්නන්නම් මේ ප්‍රවේග දෙක ධනයි කියලා. එතකොට හරියනේ දිශා ප්‍රතිවිරුද්ධයි කියලා පෙන්නනවා. හරි. එහෙනම් දැන් අපි දන්නවා මේගොල්ලෝ ගැටෙන රේඛාවේදී ගැටෙන්නේ මෙහෙමනේ සරල ලෙස එකිනෙකට ওই විදිහට ගැටෙන්නේ. එතකොට බලයක් ඇති වෙන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ. ඒ දෙකම කැන්සල් වෙලා යනවානේ සම්පූර්ණ පද්ධතියම සැලකුවහම. එහෙනම් අපිට මොකද වෙන්නේ මෙන්න මේ ගැටුම් රේඛාව වල කිසිදු බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් අපිට මොකක් දාන්න පුළුවන්ද? මේ ගැටුම් රේඛාව ඔස්සේ මුළු පද්ධතියටම රේඛීය ගම්‍යතා සංස්ථිතිය දාන්න පුළුවන්. හරි. එහෙනම් මම දාන මෙන්න මේ දිශාවට මුළු පද්ධතියටම රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. හරි රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දාන්න. දැම්මොත් මෙතන ගම්‍යතාව කොච්චරයිද 4i mu මේ පැත්තට තියෙන හින්දා ඒක ඍණ වෙනවා ඒක 2ක් mu. එතකොට මේක පෙර රේඛීය ගම්‍යතාවය පසු රේඛීය ගම්‍යතාව ඍණ mv1 ධන 2i mv2 ඔන්න ඔය විදිහට එනවා. එතකොට මෙතනින් උත්තරය අපිට ගන්න පුළුවන් 2i mu කියලා. මෙතනින් 2i mv2 ඍණ mv1 කියලා ගන්න පුළුවන්. මේ දෙක දෙපැත්තම m වලින් බෙදුවොත් මට එනවා මේ පැත්තේ සමීකරණයක් 2i v2 ඍණ v1 සමානයි 2q කියලා. මේක මම පළවෙනි සමීකරණය කියලා නම් කරනවා. හරි. ඊළඟට අපි දන්න තව එක නියමය මේකේ තියෙන්නේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දානකොට අපි දන්නවා සරල කිටි ක්‍රමය. දෙදෙනා ප්‍රතිවිරුද්ධ නම් මොකක් වෙනවද? මේ දෙන්නගේ ප්‍රවේග එකතු වෙනවා. හරි. දෙන්න එකම පැත්තට යනවා නම් ප්‍රවේග වැඩි එකෙන් අඩු වෙනවා. එහෙමනේ දාන්නේ. එහෙනම් අපි දන්නවා ගැටුමට පසු වෙන්නීමේ ප්‍රවේගය මෙතන ඉන්නේ v2 ධන v1 කියලානේ සරල. සමානයි ප්‍රත්‍යාඝාත සංගුණකයේ 5න් 4යි. මෙතන ප්‍රවේග දෙක එකතු කරාම කීයක් එනවද? 4i u ධන q කියලා තමයි එන්නේ නේ. එහෙනම් මෙතනින් මට තව සමීකරණයක් ගන්න පුළුවන් v2 ධන v1 සමානයි. බලන්න 5i u ට 5 කැපුණාට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ 4i u කියලා. ඔන්න දෙවන සමීකරණය. හරි. දැන් අපිට v1 v2 දෙකම හොයන්න වෙනවා. මොකද මේ දෙන්නම ධන කියලා පෙන්නන්න බෑ. මම මුලින් මේ දෙන්න එකතු කරන්න. එතකොට එනවා එක ධන දෙකෙන් මෙයාට මෙයා එකතු කරාම 3i v2
සමානයි මේ පැත්තේ 6u කියලා නේ. 3යි v2 සමානයි 6u කියලා තමයි එන්නේ. එහෙනම් v2 කියන්නේ කීයද? 2u. ඔන්න v2 ගේ ප්‍රවේගය. හරි. v2 ගේ ප්‍රවේගය. එහෙනම් අපි මෙන්න මේකට දාලා බලමුනේ දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණයට දැම්මොත් v2 ට 2u දැම්මහම v1 කියන්නේ 2u. හරි. v1 කියන්නේ 4u ඍණ v2. එහෙනම් v1 සමානයි 4u ඍණ 2u සමානයි 2u. හරි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා v1 උත් විශාලයි බිඳුව v2 උත් විශාලයි බිඳුව. මොකද u කියන එක ධන උත්තරයන්නේ. එහෙනම් දෙන්න මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්නගේ අපි ලකුණු කරපු ප්‍රවේග දෙක ඒ දිශාවටමයි තියෙන්නේ. ධන කියලා ආවොත් ඒ ලකුණු කරපු දිශාව හරි කියන එක එකකින් කියවෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ලියන්න පුළුවන් m සහ 2m එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි. එම නිසා m හා 2m ගැටුමට පසු ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරයි. ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරයි. හරි. කොහොම ලියා ගන්න පුළුවන් නේ. ඊළඟට තව තියෙනවා ගානේ ගැටුමෙන් පසු p හා q එකිනෙකට ඒ දුරකින් පිහිටීම සඳහා ගතවන කාලය සොයන්න. p q අංශු දෙක. මෙහෙමනේ p q තියෙන්නේ. p q අංශු දෙක ගැටුණාට පස්සේ සිම්පල් ඒ දුරකින් පිහිටන්න ගතවන කාලය හොයන්න. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්නම චලිතය යෙදෙනවා. මේ දෙන්නම චලිතය යෙදෙනවා. මම මේ කොටස මකන් ඉන්න. හරි. ඔයගොල්ලෝ වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න. මේ දෙන්නම චලිත වෙනකොට එතකොට අපිට මොකද වෙන්නේ? කාලයක් හොයන්න පුළුවන්ද? එතකොට හොයන්න අමාරුයි නේ. එහෙනම් මුලින්ම අපි එක්කෙනෙක්ව නිශ්චල කරගන්න ඕනේ. නිශ්චල කරනවා කියන එක අදහස මොකද්ද? අපි යමෙකුට සාපේක්ෂව තවත් එක්කෙනෙකුගේ ප්‍රවේගය තමයි මෙතනින් මනින්න ඕනේ. නැතුව වෙන කරන්න දෙයක් නැහැ. මං ගන්නම් එහෙනම් ප්‍රවේගය p ට සාපේක්ෂව q ගේ. හරි. ඔයගොල්ලන්ට ඕන නම් q ට සාපේක්ෂව p ගේ ගන්නත් පුළුවන්. කැමති විදියක් දෙකෙන්ම එකම උත්තරේ තමයි එන්නේ. කොහොම ගත්තොත් එතකොට දැන් මම මේ සාපේක්ෂ ප්‍රවේගය ගන්න හේතුව මොකද්ද? දෙන්නම චලිත වෙනකොට අපිට කාලයක් ගන්න අමාරුයි නේ. එහෙනම් අපි එක්කෙනෙක් නිශ්චල කරගන්න ඕනේ. එතකොට ගණිතයේදී අපි දන්නවා නිශ්චල කරනවා කියන එක අදහස මොකද්ද? සාපේක්ෂ ප්‍රවේගය ගන්නවා කියන්නේ. එහෙනම් මෙතන සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන් ලියන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව q ගේ ප්‍රවේගය දන p ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය කියයි. දැන් අපි මේ දෙන්නගේ දිශා මේ දෙන්නම කියලා අපි දන්නවනේ. එතකොට මෙයාත් 2u කියලා අපිට උත්තරය ආවේ. මෙයාත් 2u කියලා තමයි අපිට උත්තරය ආවේ. එතකොට මේ ලකුණු කරලා තියෙන දිශා හරි කියලාත් අපි දන්නවා. පොළොවට සාපේක්ෂව q අංශුව යන්නේ මේ පැත්තට 2u ගේ. මේ දිශාවට 2u ප්‍රවේගයෙන් යනවා. පොළොවට සාපේක්ෂව නම් p යන්නේ මේ පැත්තට 2u වලින්. එහෙනම් p ට සාපේක්ෂව පොළොව යන්න ඕනේ. දෙන්න මාරුලානේ. එහෙනම් ඒක යන්න ඕනේ අනිත් පැත්තට. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. මේ පැත්තට 2u කියලානේ. ඔය පැත්තට 2u කියලා. හරි. එතකොට මම මෙතනදී අර දෛසික පාවිච්චි කරලම ලියුව හින්දා අර ධන ඍණ ප්‍රශ්නයක් ආවේ නෑ මට. හරි. නැත්තම් අපි දන්නවා මේ දෛසිකයේ මේ පැත්තට අනිත් දෛසිකයේ එනකොට මෙයා ඍණ ලකුණෙන් ගුණ කරලා එනවා කියලානේ අපි ගන්න. නමුත් මෙතනදී අපි දිශා දාන හින්දා පොළොවට සාපේක්ෂව q මේ පැත්තට. ඒකට පොළොවට සාපේක්ෂව p මේ පැත්තට නම් p ට සාපේක්ෂව පොළොව මේ පැත්තට. මේ පැත්තට. එහෙනම් මං ඊතලේ දාලා තියෙන හින්දා ආයෙ ධන ඍණ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතන සාපේක්ෂ ප්‍රවේගය එනවා 4u කියලා. 4u කියලා. එහෙනම් කාලය t සමානයි t කියන එක ගන්න පුළුවන් කොහොමද? කෙලින්ම අපි දන්නවා කාලය සමානයි. හරි. එතකොට වේගය සමානයි දුර බෙදීම කාලය නම් කාලය කියලා කියන්නේ මොකද්ද? දුර බෙදීම ප්‍රවේගය නේ. නැත්තම් මෙතන සරලව s සමානයි ut දැම්ම ගිහින් හරි. එතකොට අපෙන් අහන්නේ සිම්පල් a දුරකින් පිහිටීම සඳහා ගත වන කාලය. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? p ට සාපේක්ෂව q ගේ ප්‍රවේගය ගත්තනම් p මෙතන නිශ්චලයි. හරි. එහෙනම් q තමයි ගමන් කරන්නේ. එහෙනම් a දෙන්න a දුරකින් පිහිටනවා කියන්නේ මොකද්ද? q යන දුර සිම්පල් a වෙනවා. එහෙනම් දුර a
ප්‍රවේගය 4යි q a යට 4යි q තමයි ගත වෙන කාලය. හරි. a යට 4යි u තමයි ගත වෙන කාලය. පැහැදිලිද? සාපේක්ෂ ප්‍රවේගය ගත්තා p මෙතන නිශ්චල කරා. එහෙනම් q තමයි යන්නේ. එහෙනම් q ගිහිපු දුර කිව්තරයි සිම්පල් a. a වෙනකොට ඒ කියන්නේ දෙන්න අතර සිම්පල් a දුරක් පිටිනවා කිව්වම p නිශ්චල නම් q ගිහිපු දුර කොච්චරයිද? සිම්පල් a දුරක්. එහෙනම් ඒක බෙදනවා අදාළ ප්‍රවේගයෙන්. එතකොට එතරම් ඇවිල්ලා සාපේක්ෂ ප්‍රවේගය 4යි u වලින් තමයි අපි බෙදන්නේ. හරි. ඇයි 2යි u ගෙන් බෙදන්න බැරි? මොකද අරයත් එතකොට යනවා. එක්කෙනේ නිශ්චල කරොත් තමයි හරියට හොයාගන්න පුළුවන්. එහෙනම් සාපේක්ෂ ප්‍රවේගය 4යි u ගෙන් තමයි බෙදන්නේ. හරි. එතකොට ලොකු දෙයක් තිබ්බේ නෑ මේ ගානේ. නිකම් ප්‍රවේග දෙක හොයන්න තිබ්බා අපිට. ඇයි දෙක මෙහෙව්වේ අර ධන කියලා පෙන්නන්න ඕනේ හින්දා සහ එතනදී අපිට පාවිච්චි වෙන කොහොමත් නේ. ඒකින්ද ඊට පස්සේ පොඩි කාලයක් අහලා තියෙනවා. අර දෙන්නම ගමන් කරනකොට කාලය හොයන්න බෑ කියන එක්කෙනෙක් නිශ්චල කරගන්න ඕන කියන කතාව මතක තියාගන්න. හරි. එහෙනම් ওই විදිහට තමයි ගාන ඉවර වෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.